තියෙන්නේ. ඔව්. මම ඉතින් ඔබ ගත්තේ ඩොක්ටර් කවුද? මෙයාගේ තමයි රංගනයෙන් ගත්තේ. විජේ වික්‍රම. ඔව්. ඊට පස්සේ දැන් අපි මේක දැක්කා මේ ඉන්ටර්නෙට් එකේ. ඔව්. දැක්කද මේක ඉතින් තාවකාලික විසඳුම් මේවා. ඔව්. මම හිතුවා ඉතින් එහෙම කියන්නත් බෑ. මොකද දන්නවද? ඔව්. දැන් අපේ අම්මගේ බඩේ ඉඳලා පෙකෙන වෙලාව කපන වෙලාව ඉඳලාම අපේ හිතේ වැඩ කරන්නේ මොනවනත් අන්තිමට ස්පිරිතාලට යන්න ඕනේ කියලා. ඒ කියන්නේ තාක්ෂණයේ දියුණුව තියෙන්නේ එතනනේ. ඒක නිසා අපිට බටහිර වෛද්‍ය ප්‍රතිකාර බැහැර කරන්න බං උතාර උදෙත් මම හිතන්නේ ඒ වගේ දෙයක් කිව්වා. ඒ කියන්නේ දැන් අපි ඉන්නේ දැන් 2026 අවුරුද්දේ ලෝක විශ්ව ගම්මානයක් කියලා කතා වෙන්නේ. මේ වෙලාවේ අර ලංකාවේ මිනිස්සු කරනවා වගේ අර අපේ සීයා හීනෙන් බය වෙලා කිව්වා කියලාවත් පැණි වේදා පැණි හැදුවා වගේවත් මුට්ටි ගඟේ දාලවත් මේ වැඩේ කරන්න බෑ. මොකද තාක්ෂණයට පරිබාහිරව කිසි දෙයක් කරන්න බෑ. ඉතින් මම කියන්නේ මගේ කතාව වුණත් මම අර ඔයාලට කිව්වෙත් ඒක අපිට විද්‍යාත්මක නැත්තම් තාක්ෂණානුකූල නොවෙනවා නම් මේක බැහැර කරන්න පුළුවන්. ඒක නිසා අපි බලමු කතා කරලා කොහොමද කියලා. ડોක්ටර් දැන් මොකද කියන්නේ? ડોක්ටර් මොකෝ කියන්නේ බේත් දුන්නට මේ දින ආය ડોක්ටර් දී රිපෝට් එක දෙන්නේ මේ ඔබතුමාට දැන් වයස 6. මොනවද කරේ රැකියාව? මම ව්‍යාපාර කරේ. මොනවද කරේ? මේ මොකද ටයි. දැන් කරන්නේ නැද්ද? ඇයි නැවතුනේ? ඒක ප්‍රශ්න ඔය කියලා 66යි. 66. ඉතින් කවුද? KFC පටන් ගත්තේ 59 නේ. තව අවුරුදු 7යි වැඩි. මොකද දන්නවද? ඇත්තටම මොකද්ද ඔබතුමාගේ නම? කමල්. කමල් මේ කිරියල්ලි ඥානවිමල කියලා හාමුදුරුවෝ තමයි ලංකාවේ පැලෑටි ගැන සහ ශාක ගැන ලොකුම එක්ස්පෙරිමන්ට් බුක් එක ලිව්වේ 1959 වගේ. කියවලා තියෙනවද නෑ? ඒකේ තියෙනවා නුවර යුගයේ හිටපු වෙද මහත්තයෙක් කියලා දෙනවා අවුරුදු 300ක් දක්වා ජීවත් වෙන්න පුළුවන් ඖෂධයක් ගැන. ඉතින් මේක ලංකාවේ එක්ස්පෙරිමන්ට් දෙකක් කරලා තිනවා. ඔක දැන් ලොකු කතාවක් කියන්නේ කිව්වා. ඉතින් අපිත් කල්පනා කරා මේක ප්‍රායෝගික නෑ කියලා. හැබැයි අපි ඕකින්ම පොඩි ප්‍රස්තුත මේ මූලාශ්‍රයක් කරගෙන අපි හදුවා concept එකක් 100+ කියලා. ඒ කියන්නේ අවුරුදු 50 හෝ 50 පැනපු කෙනෙක් කොහමද අවුරුදු 100ක් දක්වා ජීවත් වෙන්නේ කියලා. අපි try කරන්නේ පිටුරු තලාගලට යන්න නම් අඩු ගන්න නෝරේට හරි යන්න පුළුවන්. මරණය නවත්තන්න අපි කාටවත් බෑ පුතා. ඔය දෙන්න ඔතනින් දැද්දි මෙතන කඩා වැටලා මම මැරෙන්න පුළුවන්. මයිකල් ජැක්සන් ප්ලෑන් කරේ අවුරුදු 150ක් ඉන්න. අවුරුදු 50ක් මැරුණා ඇඳ වැටේ දොස්සල 12 දිනක් ඉඳන්දි. දැන් ඕගන්ට ගොඩාක් සල්ලි දෙනවා නම් මේ මෙතනට එන්නේ නැහැ මේ පොඩි තැනට. යන්නේ සිංගප්පූරු එලිසබෙත් එකට. මම කියන්නේ අපේ රටට ගැලපෙන අපේ ආර්ථිකයට ගැලපෙන ප්‍රතිකාර ක්‍රමයකට තමයි යන්නේ. මම අර කතාව කිව්වේ 67 කියන්නේ ලොකු වයසක් නෙමෙයි. මේ අනේ මට නම අමතක වුණා. කමල් ලොකු වයසක් නෙමෙයි. හරිද? ඒ නිසා මම කියන්නේ දැන් අපි හම්බ වෙච්ච එකේ මොන හරි ටර්නින් පොයින්ට් එකක් තියෙන්න ඕනේ. මම කියන්නේ අපි සෙකන්ඩ් ලයිෆ් එක පටන් ගමු. 134ක් ජීවත් වෙමු. හරිද? මම කියන්නේ ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. හරි? මොකද දන්නවද? දැන් මේගොල්ලෝ මේ කියන මෙට්ෆෝමින්, ග්ලිකසයිඩ්, සිටා, එම්පා, ඇටෝවා, ඊට අමතරව sugar, pressure කොර්මේ ඔක්කොම හොඳයි ලස්සනයි. තාක්ෂණයේ දියුණුව. ලෝකාන්ත මීටරේ ලස්සනයි. හැබැයි ගිහිල්ලා පැන්නොත් එන්නේ වැටෙන්නේ බලංගොට්ට කැලටි. මේක තමයි ඇත්ත කතාව. මොකද අපි කිසිම දෙයක අන්තයකට ගියොත් රැඩිකල් වුණොත් එහෙම ඒකේ හම්බෙන ප්‍රතිලාභ දැන් බලන්නේ මේගොල්ලෝ ඔයගොල්ලන්ගේ පැත්තේ අර මොකද්ද බන්ධනාගාරී ප්‍රශ්න. ඒක වැරදි කරන එකේ උඩරිම තැනටත් එහාට ගිහිල්ලා මේ මිනිස්සු. දැන් වැරදි කරලා දාන්න ඉරගෙට මෙතනත් කැරලි ගහනවා. මාර වැඩක් කරලා තියෙන එක. එච්චර අපි විනාශ වෙලා තියෙන මානසික කායිකව දෙකෙන්ම. දැන් ඔබතුමාට මේ තත්ත්වයන් එක්ක මොනවද එයා කියන්නේ? එයා බෙහෙත් දෙනා මිසක් මොකුත් මෙහෙම කියන්නේ මට කිසිම කෑම කන්ට්‍රෝල් එකක් මොකුත් කිව්වෙත් නෑ. අනේ බ්‍රයින් දෙහොම යන් කියලා කියන්නේ ඉන්න වෙනවා තව හතුරු කියලා මසාජ් එකක් දෙනවා. එත්තනේ මිෂක මලට සනීප නැතුව ඉන්න තරමට මට පට්ට වාසි. මොකද දන්නවද? වෛද්‍යවරයාව දේවත්වයෙන් සැලකීමම ඒගොල්ලෝ අපේ සාක්කුවල විදින්න සහ විවිධ ක්‍රම වලට ඒගොල්ලන් ඒව භුක්ති විඳින්න පාවිච්චි කරනවා. ගිය 12 වෙනිදා 12 මම ලංකාවෙන් ගියා මගේ මෙන්න මේ අපේ මේ මගේ එක්ස්පෙරිමන්ට් බුක්ස් මේ තුන්වෙනි එක්ස්පෙරිමන්ට් බුක් එකට ගියා මැලේසියාවට. යන වෙලාවේ බාලියන්නේ මොකටද කියලා දන්නවනේ පුතා මොකද කරන්නේ? මම බිස්නස් ආවා. බාලියන්නේ මොකටද කියලා දන්නවනේ. හරිද? මේකේ ගියා ડોක්ටර්ස්ලා 22ක්. මේ ඔක්කොටම ෆාමසිටිකල් කම්පැනි එකකින් තමයි ස්පොන්සර් කරේ. ට්‍රාන්සිට් එකක් තිබුණා KL වලින්. ඉතින් භාවනා කරන්නවත් මේ මොනවටවත් නෙමෙයි බාලියන්නේ ගෑනුත් එක්ක නිදා ගන්න තමයි. ඉතින් බලන්න 22කට අපි දැනුවත් මම දැනුවත් විට්නස් එකක් මම මේ කියන්නේ. ඔහොම තමයි සල්ලිය. සමහරට කමිෂන් වෙන්න පුළුවන්, සමහරට හැම්පර් වෙන්න පුළුවන්, සමහරට ටුවර් වෙන්න පුළුවන්, සමහරට බුදිය ගන්න ගෑනු වෙන්න පුළුවන් ওই විදියට. ඉතින් 22ක් ගියා. ඔක්කොම ගියේ පිරිමි කට්ටිය. ડોක්ටර්ස්ලා.
මේ 1.39වත් මේ 1.3 මම මේ අතරමැද ටික අතහැරලා දාලා මම කියන්නේ මේවා ලොකු ප්‍රශ්න නෙවෙයි මේ මිෂකම. මොකද දන්නවද? ඔබතුමාට දැන් අවුරුදු 67ක් මේ යුනිට් එක පාවිච්චි 66ක් පාවිච්චි කරලා තියෙනවනේ. මේක පාවිච්චි කර මොකේද ආවේ පුතා? වාහනේ කැඩලා ගරාජ් එකට දාලා මේ ඔයාලට අයියෝ කියන්න බෑ මගේ අර යාළුවා ගෑරේජ් එක තියෙනවනේ. මගේ නවතින ගත්ත හයිවේ එකේ දැම්මේ. මොකක්ද වාහනේ? නෝ එක. මොකක්ද වෙලා තියෙන්නේ? මේ ඉන්ජෙක්ටර් පම්ප් එකේ ඉස්සර. ඊට පස්සේ දැම්මේ කොහෙටද? දැම්මේ කොහෙටද? නාවින ගරාජ් එකට දැම්මේ. හයිවේ එකෙන් නෙමෙයි දාවේ. හයිවේ එකෙන් තමයි හයිවේ එකෙන්. මේ හයිවේ එකෙන් නෙමෙයි කටුනාගල මේ නාවින කොහොමද දාවේ? ඉමිඩිමේට ආවා. මේකට ආවා. අර හයිවේ එකේ මේ වුණා මෙතනින් දැන් යමු මෙහාට. ඔල්ල කවදාකවත් එහෙම ලෙඩක් තිබුණේ නැහැ මේ අදම තමයි. අන්න ඒක තමයි. ඒක මරු දැන් මේක මරු අයිඩියා මරු පොයින්ට් එකට ආවේ. මොකද දන්නවද? අපි හැමෝම හිතන්නේ එහෙම තමයි. කවදාකවත් ලෙඩක් තිබුණේ නැහැ. දැන් තමයි ආවේ කියලා. මේකත් ඒ වගේම සීන් එකක්. මොකද දන්නවද? අවුරුදු 67ක් දැන් ඒ වාහනේ නම් අවුරුදු කීයද කොළවා? අවුරුදු 15 20. හරි. මේක අවුරුදු 67ක් නේ දැන්. වා හිතන්න 67ක් පාවිච්චි කරනකොට අරකන යකඩ. මේකේ කොච්චර ෂේවින් වලට ලක් වෙනවද? මේවා ඇත්තටම රනින් රිපෙයාර්ස් මිස්ටර් කමාල්. මොකද දන්නවද? අවුරුදු 45 පෙන්නාම කාන්තාවන්ගේ මෙන්සස් නැවතුනාට පස්සේ ක්‍රියේටින් යම්කිසි ප්‍රමාණයක් වැඩි වෙනවා. අවුරුදු 55 පෙන්නාම පිරිමින්ගේ ක්‍රියේටින් යම්කිසි ප්‍රමාණයක් වැඩි වෙනවා. හැබැයි අරක්කු මම වාට නෙමෙයි කියන්නේ. පොදුවේ අරක්කු බීලා තියෙනවා නම්, සිගරට් බීලා තියෙනවා නම්, වෙනත් රෝග වලට රසායනික බෙහෙත් බීලා තියෙනවා නම් ක්‍රියේටින් ඊට කලින් වැඩි වෙන්න පුළුවන්. කොච්චර කල් ෂුගර් ප්‍රෙෂර් කොලෙස්ටරෝල් බෙහෙත් බීවද? ප්‍රෙෂර් කොලෙස්ටරෝල් මොකුත් නැහැ. ෂුගර් තියෙන අවුරුදු 30 ගන්න. එන්නේ ඒක තමයි හිතන්න මෙට්ෆෝමින් ක්ලිකසයිඩ් සිටා එම්පා. මේ හතර විතරක් ගන්නකො ඉන්සුලින් විද්ද නැහැ. ඉන්සුලින් ගන්න අවුරුදු 7ක් 8ක් කරන ඉන්සුලින්. right. මේ වර්ග කියලා මිල්ල ගත්තා. ඔව් ඒක තමයි මෙට්ෆෝමින් ක්ලිකසයිඩ් සිටා. ඔයාම දන්නවා දැන් මේවා තියෙන මොකද දන්නවද? කුණු කන්දක තියෙන ප්ලාස්ටික් දිරන්නේ වගේ. මෙන්න මේ රසායනික අපද්‍රව්‍යත් අපේ ලේවල්ට එකතු වෙනවා. කොහොමද එකතු වෙන්නේ? කිඩ්නි එකේ ජොබ් රෝල් එක තමයි ඇබ්සෝබින් and ෆිල්ටරින්. උරා ගන්න එකයි ෆිල්ටර් කරන එකයි. එයා උරා ගන්නේ ෆිල්ටර් කරන්නේ අපි කන කෑම, අපි බොන බීම, අපි බොන බෙහෙත්. අර බෙහෙත් වල තියෙන රසායනික අපද්‍රව්‍ය තුලින් තමයි මේ ප්‍රමාණය වැඩි වෙන්නේ. අනිත් එක තමයි දැන් ඒගොල්ලෝ ෆිසිකලි මේක මම දෙන්න පොඩ්ඩක් මේක හරියටම පෙන්නන්න. අද ගත්තා. හරි. ડોક્ટર එරංග විජේ වික්‍රම හරි කවුරු හරි කමන්නේ මාත්‍යල. ඒගොල්ලෝ මොනවද ක්‍රියේටින් කියන්නේ කියලා කිව්වේ ඔබ තමයි. එහෙම මොකද ඉස්සර ගියේ නෑ මම ගියා. කී පාරක් ගිහලා තියෙනවද? දැන් ගියේ 1 2 3 4 5 6 7ක් කියලා. එතකොට එක පාරක්වත් කිව්වේ නෑ. නෑ එහෙම ඇහුවෙත් නෑ. නෑ එහෙම විස්තර ඇහුවේ නෑ බලලා මේක බේත් දැන් බලන්න මම පොඩි නිසා මේ කරන්නේ දැන් මම කරන්න බෑ. අපි කතා කරමු. හරි මම ඒක කතා කරමු කියලා. මොකද අපිට මේක දැක්කට පස්සේ මං හිතුවා මෙච්චර දෙයක් කරන්න පුළුවන් මගේ එක සිම්පල් වැඩක් නෙවෙයි මේක කරගන්න පුළුවන් මම මේක තමයි දැන් මම කියන්නේ මෙහෙමයි වෛද්‍යවරයව ප්‍රශ්න කරන්න රෝගියාට අයිතියක් නැත්තම් අපි ඉතින්ට යන්නත් හොඳ නැහැ. ඇයි දන්නවද දැන් මම මොනවද දුන්නත් ඕගොල්ලෝ බෑ මේ භුක්ති විඳින්න. මේකේ බෙනිෆිට්ස් එන්නෙත් ඕගොල්ලන්ට සයිඩ් ඉෆෙක්ට්ස් එන්නෙත් ඕගොල්ලන්ට. මම ඒක නිසා මගෙන් මිස්ටර් කමල් බටේර වෛද්‍යවරයා කතාව අහලා වැඩකුත් නැහැ. ආයුර්වේදයේ දොස්තර මහත්තයා කතාව අහලා වැඩකුත් නැහැ. වෙද මහත්තයා කතාව අහලා වැඩකුත් නැහැ. මොකද දන්නවද? පතෝල වැටකොළු කාලා මේ වැඩේ කරන්න බෑ මෙයා. හරිද? මම දන්නේ නැහැ සිංහල බේත් බීලා තියනවද කියලා. ඒ ඉගෙන කන්න නොකන බී ඉඳලා මොකටද මිස්ටර් කමල්? දන්නේ බෑ නොකන බී. මට මේ පුතා ඉන්නේද කියන්න බෑ නැත්තම් මං කියනවා. කාලත් නැහැ බීරත් නැහැ. අනිත් එක්ක කළත් නැහැ. මොන මගුල්ද ඉඳලා. හරිද? කවන්න නැහැ පුතා හිටියද මම ෆ්‍රෙන්ඩ් එක කතා කරන්න. ඔයාට වයස කීයද? මට 32. ලොකුනේ දැන් බැඳලාද? බැඳලාද? බබාලා ගෙනින් කියනවා. මේ මගේ තාත්තයි මගේ ෆාදර් ඉන්නවා. නෑ කම. මගේ තාත්තාගේ තමයි. එක ආදකින් මිස්ටර් කමල් වා සන්තෝෂ වෙන්න. මොකද දන්නවද? මේ ළඟදී ආවා ඔයාගේ වයස වගේම තමයි. එයාත් බිස්නස් කරන කෙනෙක්. එයාගේ නෝනත් දැන් මම කිව්වොත් මේ TikTok live එකක් ගහලා තියෙන ඕගොල්ලන්ගේ පේන්නේ නැහැ. තමයි ඔක දැක්කොත් එයා හිතා එයා ගැන කියන්නේ කියලා ඒකින්ද ඕනේ නැහැ. මම නිකන් කියන්නම්. ඒ දරුවෝ දෙන්නෙක් ඉඳලා ඒගොල්ලෝ ආවේ නෑ.
මේ ක්‍රියේටිනින් කියන එක පුතාගෙනද? හරි. අපේ ආච්චිලා සීලා ඉස්සෙල්ලා කිව්වනේ මේ ළමයාගේ ඇඟේ ලේනරක් කියලා කියලා. මෙන්න මේක තමයි ක්‍රියේටිනින් කියලා කියන්නේ. සරල භාෂාවෙන් කිව්වොත්. මම ආයෙ කියන්න. අපේ ආච්චිලා සීලා කිව්වා මේ ළමයාගේ ඇඟේ ලේනරක් කියලා කියලා. ඒක තමයි ක්‍රියේටිනින් කියලා කියන්නේ. මෙන්න මේ ක්‍රියේටිනින් එක සහ හරිද මේ ඔයාගේ වයස අවුරුදු 66 කියන එක සහ දැන් ක්‍රියේටිනින් මේගොල්ලෝ රෙෆරන්ස් එකක් දෙනවා ඔයාගේ තියෙන්න ඕනේ වයස අවුරුදු 13-15 years අපි හිතමුකෝ 0.46 0.77 තියෙන්න ඕනේ කිරිවල්ලා මේගොල්ලෝ දැන් තියෙන්නේ ඔයාගේ 1.747 හරිද එතකොට මේ 1.47 කියන එක සහ ඔයාගේ වයස සහ ස්ත්‍රී පුරුෂ භාවය මේල් ෆීමේල් කියන එකත් එක්ක මේගොල්ලෝ ගානක් හදනවා EGFR කියලා. ඒක තමයි මෙතන තියෙන්නේ EGFR කියලා. මේකේ තේරුම තමයි estimated glomerular filtering rate කියන එක. මේගොල්ලෝ ඇස්තමේන්තුවක් ගන්නවා ඔයාගේ වග්ගඩුවේ ෆිල්ටර් වෙන රේට් එක මෙච්චරයි. 90ට වැඩි නම් තමයි කියලා. හරි. දැන් ඔයාට අවබෝධයක් තියෙන නිසා මේ කතාව තේරෙනවා. නමුත් සාමාන්‍ය ජනතාව හිතන්නේ මොකක්ද දන්නවද? මගේ වග්ගඩුව 100යි. දැන් 90ක් දිය වෙලා නැති වෙලා ෂේ වෙලා දැන් තියෙන්නේ මෙන්න මේ තේරෙනවා කියන එක. එහෙම දෙයක් නැහැ. ඔයාට ෆිල්ටර් වෙන රේට් එකේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට මේක වැඩ කරන්නේ මේක වැඩි වෙනකොට ආරෝහණය වෙනකොට EGFR එක අවරෝහණය වෙනවා. හරි. ඒක නිසා අපිට කරන්න වෙන්නේ ක්‍රියේටිනින් අඩු කිරීම තුලින් තමයි EGFR එක වර්ධනය කරගන්න වෙන්නේ. අනිත් එක දැන් ඔයාගේ මේක ඇත්තටම දැන් 55කට තියෙනවනේ. දැන් මේ ඊපෙරේද මම කිව් පේෂන්ට්ගේ 2යි තියෙන්නේ. එහෙම ප්‍රශ්නයක් නැහැ. මේක වෙලා තින්නේ ක්‍රියේටිනින් කියන එක හරියටම විග්‍රහ කරලා තියෙන්නේ ශරීරයේ මාංශ පේශි අතර ඇතිවන ක්‍රියාවලිය තුලින් නිපදවන අපද්‍රව්‍ය. හරිද? එහෙම නැත්නම් තවත් විග්‍රහ කළොත් එimhe අපි කන කෑම බීම වල තියෙන විටමින් වර්ග ඇඟට ඇබ්සෝබ් කරලා පිට කරන ප්‍රමාණය. සරලව කිව්වොත්. එතකොට මෙන්න මේ වර්ග පිට කරන්න ස්වභාවිකව අපිට දීලා තියෙනවා ක්‍රමවේද පහක්. එක තමයි මුත්‍රා, දෙක මල පහ, 3 දාඩිය, 4 හුස්ම, 5 කෙල. මෙන්න මේ පද්ධති පහෙන් හරියට ක්‍රමානුකූලව දැන් ඉවත් වෙන්නේ නැහැ. මොකද වකුගඩුවේ ක්‍රියාකාරීත්වය අඩු වුණාට පස්සේ මේවෙන් අඩුවෙන් තමයි පිටත් වෙන්නේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ මුත්‍රා, මල පහ, දාඩිය, හුස්ම, කෙල කියන පද්ධති පහ හෝමෝන ක්‍රියාවලියත් එක්ක සක්‍රිය කරන්න. හේතුව මොකක්ද දන්නවද? වකුගඩු රෝගයක් තියෙනවා කියලා වෛද්‍යවරයා මුලින්ම කියන අවස්ථාවේ. හරි මේක පටන් ගන්න උතරින් නෙමෙයි අර මෙට්‍රොමිනික් එක සයිඩ් සිටයිම් වලින්. ඕන කෙනෙක් මානසිකව වැටෙනවා. ඕගොල්ලෝ සිංහල බුද්ධ ආගමද ක්‍රිස්තියානි? නෑ කමන්නේ මම මේ පැත්තෙන් ඉඳලා නිකන් ඇහුවේ. ඒක ප්‍රශ්නයක් නෑ. මම අදුත් වෙයි වයිෆ් ටිකෝ මේ පැත්තෙන් එන මිනිස්සු කරදරයක් නෑ කිරිවල්ලා. හරිද? ඒකයි මුස්ලිම් තමිල් කට්ටියත් කරදරයි. අපේ සිංහල කට්ටිය තමයි පොඩි ප්‍රශ්නයක් තියෙන්නේ මම දන්නේ නෑයි කියලා. එතකොට මෙන්න මේ මානසික බුදුහාමුදුරුවෝ ක්‍රිස්තුස් වහන්සේ නබිනායකතුමා හැමෝම කියලා තියෙන්නේ මනස තමයි හැම එකටම මුල් වෙන්නේ කියලා හිත. මෙන්න මේ හිත කියන එක වැඩ කරන්නේ අපේ ෆිසිකලි බොඩි එකේ තියෙන මොලේ හරහා. අර මානසික වැටීම තුරන් වෙන්නේ මොලේ සහ වකුගඩුව අතර තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වය යන හිටිනවා ඕ අක්‍රමවත් වෙනවා. ඒක මොලේ නැතුණා ඕන කෙනෙක් පිස්සුනේ කෙරෙන්නේ. මෙන්න මේකෙදි වෙන්නේ වකුගඩුවේ කාර්යභාරය වෙන ලේ පිරිසිදු කිරීම වෙනකොට අපිට සිදුවීමක් වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ඔබතුමා මම විශ්වාස කරනවා ඔබතුමා මේක එච්චර ලොකුවට ගණන් ගන්න නැහැ කියලා. නමුත් අපි කොච්චර කිව්වත් බෝලයක් දෙයට තියන්න පුළුවන් අත ගන්නකම් විතරයි මේක උඩට එනවා. උඩුසිත සහ යටිසිත කියලා දෙකක් තියෙනවා. අනිත් එක තමයි ප්‍රශ්නේ තමන්ගේ නොවන තාක්කල් පිටුතුර දාර්ශනිකයි. මට ලොරි ටෝක් දෙන්න පුළුවන් ඕන තරම්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඕගොල්ලන්ටනේ. අන්න ඒක නිසා මේකේ තියෙන මේ ගැටලු සාගත තැන අරගොල්ලෝ තේරුම් කරලා දෙන්නේ නැති තැන මම හරියට විග්‍රහ කරලා දුන්නේ ඒක නිසා. මම මේ කියපු ටික තේරුණාද මිස කමක්. තේරුණානේ. එතකොට මම යෝජනා කරන්නේ අපේ ආර්ථිකයට ගැලපෙන අපේ සාක්කුවට ගැලපෙන ප්‍රතිකාර ක්‍රමයකට යන්න කියලා. යන්න ඔයා ගිහිල්ලා තියෙන්නේ අපි අර හොටෙල් වලට යනවා නම් මොනවාද මේකට යනවා මොකද හිල්ටන් හරි බ්ලා බ්ලා යනවා වගේ ඔයා ලංකාවේ තියෙන යන්න පුළුවන් උපරිම දන්න මේ ගිහිල්ලා තියෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ ළඟදී මාස 4ක් විතර ඇති මේ මරදානේ අර මේගොල්ලෝ ඉන්නේ මොනවද මෞලවි කෙනෙක් මුස්ලිම්. එයාගේ පොත්තලම් පැත්තේ ඉඩම් ගොඩක් ලොකු ප්‍රමාණයක් තිබුණා. මේක ඔක්කොම ඉක්ුල්ලේ වරලා මේගොල්ලන්ට තමයි සල්ලි ටික දුන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ මරණයට පස්සේ අර මරණ සාතිකය දෙන්න ඕනේ. ඒකටත් ડોක්ටර් කෙනෙක් කැලේ ඇම්බියුලන්ස් එකත් එක්ක නර්ස් කෙනෙක් එක 1,50,000 ආයි බිල දැම්මා. ඉතින් ඒ වගේ අන්තිමටම මේ වකුගඩු රෝගයෙන් මැරෙන්නේ පුතා ඉන්න අයව බාගෙට මරාගෙන. මේක හරි අවාසනාවන්ත තත්ත්වයක්. ස්ට්‍රෙස් එක විතර නෙවෙයි සල්ලි ටික ඔක්කොම මේකට දෙනවා අපිට මොනවද තියෙන්නේ?
ඉතින් ඒක නිසා මෙතනට නොගින් ඉන්නම් මේ දැනුම අවබෝධය ලබා ගන්න මම ඒක නිසා තමයි අනිත් එක මිසකම අපි අතර රිලේෂන්ෂිප් එකක් හැදුන්නේ නැත්නම් මේක සක්සස් වෙන්නේ නැහැ. මොකද දන්නවද අපි ප්‍රතිකාරකමේ පුතා වෛද්‍යවරයාට පුළුවන් උපදෙස් ලබා දීම සහ මඟ පෙන්වීම විතරයි. රෝගියාට පුළුවන් මේකෙන් යම් කිසි ප්‍රමාණයක් විතරයි කරගන්න. රෝගියා වෛද්‍යවරයා සහ රෝගියාගේ ආශ්‍රිතයා විදිහට ඔයා හරි අම්මා හරි අපි තුන්දෙනා එකට එකතු වුණොත් තමයි මේක සාර්ථක වෙන්නේ. නැත්නම් අර ත්‍රිවිල් එක රෝදයක් ගැලවුණා වගේ මේක අන්බැලන්ස් තමයි යන්නේ. විශ්වාසයක් තියෙන්නේ බයි නෝනට වයස කීයද? නෝනට නෝන් මගේ වයස එයාට මොනවද තියෙන ගැටලු? ඒ දැන් නැහැ නේද? I see sorry හරි. නෑ දැන් කවුද ඉන්නේ ඔයයි? මයි දුවල හතර දෙනෙක් මට ඉන්නේ. ඔච්චා මාරුනේ. මේ පොඩි බෑනද? ඔව් අඩි බෑ. අනිත් අය මොනවද කරන්නේ? එක්කෙනෙක් නිව්සීලන්තේ ඉන්නේ. අනිත් දෙන්නම වෙන්න පින්නේ. ඉතින් මේ පැත්ත ගිහිල්ලා යන්නකෝ ඉතින් නිකන් නිව්සීලන්ත පැත්ත. යන්න ඕ යන්න මේවා. ඉන්න ඉංග්ලන්ඩ් ගියා එහෙම යනවා. යනවා good. මොකද දන්නවද? මේ ප්‍රශ්න ඔහෙ යන්න ආරින්න. අපේ ජීවිතේ විඳින්න මිසක් විඳවන්න නෙවෙයිනේ හම්බෙලා තියෙන්නේ. ඒකින්ද නේද පුතේ? අපි වෙන්න අප්පුවනේ. ඔව්. එතකොට ඩඩාලා ඉතින් කොහොමද අර කාලා බීලා මම නම් පිළියන්ද? එහෙමද? කොතනද? මකුළු දුවේ. ළඟනේ. ඔව්. ඉතින් ඒක නිසා ෆන් එකේ ඉන්න ඕනේ. මම තේර ගියන් පස්සේ පොඩ්ඩක් බර වැඩිලා මහත්තයා. ඉතින් ඔයා බර අඩු කරගන්න පොඩ්ඩක්. ඔව් දැන් මම වට කරනවා. සෙල්ලම් කරනවා. good good. මේ දැන් තනියෙන් කරන්න යන්න එපා. මෙතුමවත් ඇදගෙන යන්න. ඔයා පිළියන්දර දොර ඉන්නේ. මොනවද කරන්නේ ඔයා? මම බිස්නස් එක කොස්මෙටික්. එහෙමද? එහෙනම් සෙට් වෙලා වැඩක් කරලා මගේ තාසම සබ්ජෙක්ට් එකක් තමයි. ඇත්තටම. ඔයා රටින් ගෙන්නලාද කරන්නේ? කොහෙන්ද ගෙන්නන්නේ? UK. බ්‍රෑන්ඩඩ් ඒවා ගෙන්නනවා. right right. මොනවද කරමු අපි ඒකද? හරි. එතකොට දැන් ඔබතුමා මෙතනට බෙහෙත් ගන්න යන නිසා එතන කන්ටිනියු කරන්න. එයා දෙන උපදෙස් පිළිපදින්න. ඒ බෙහෙතුයි අපේ ප්‍රතිකාර ක්‍රමයේ ක්‍රෑෂ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ කන්සර්වේටිව් මැනේජ්මන්ට් කියන සිස්ටම් එක තමයි අපි භාවිතා කරලා තියෙන්නේ. රෝගියෙක් ටිකට් කපලා ගෙදර ආවට පස්සේ ආව බලා ගන්න, නැගිටවන්න, නිදි කරවන්න, කන්න දෙන්න, බොන්න දෙන්න. හේතුව මොකද දන්නවද? වකුගඩුව තමයි ශරීරයේ තියෙන සියලුම අවයවවලටම අවයව ටික ඔක්කොම ලේ ටික පිරිසිදු කරලා දෙන්නේ. නමුත් එයාට පිරිසිදු කරලා දෙන්න කවුරුවක්වත් නැහැ. අන්න ඒක නිසා අපිට සිද්ධ වෙනවා වකුගඩු සනීප වෙන කැම ටික කන්න. වතුර වෙනුවට වකුගඩු සනීප වෙන බීම ටික බොන්න. බෙහෙත් දැන් මේ වෙන බෙහෙත් බොන්න. ඒව නවත්තන්න එපා. නමුත් වකුගඩු සුව වෙන බෙහෙත් ටික බොන්න වෙනවා. කිචන් ෆාමසි කියන concept එක තමයි අපි පාවිච්චි කරන්නේ. කුස්සියේ උයන්න ගන්න දැන් කොයි බුදුව ගාවද ඉන්නේ? තුන්වෙනි දුව. එයා ඉන්නේ මහගෙදරද? මහත් එක්ක ඉන්නේ. මහගෙදර. එයාත් මැරි කළා. ඒත් මම ආරයිට්. එහෙනම් ඉතින් එයානේ වැඩිම දැන් පුතා එයා තමයි අපිට ඉම්පෝටන්ට් වෙන්නේ. මොකද දන්නවද? එයාගෙන් තමයි අපිට වැට්ටිය. කමන්නේ මේක මම රෙකෝඩින් එක දාන්නම් ඔයාලට. ඒතර එයාටත් ඒක අහන්න කියලා කියන්නේ. මොකද දන්නවද හේතුව? මම ෆියුචර් එකේ පොඩි කතාවක් කියන්නම්. අපි දැන් ඔබතුමා දුවලම 4 දෙනෙක් ඉන්න නිසා ඒගොල්ලෝ වෙනුවෙන් මම විශ්වාස කරනවා කරන්න පුළුවන් උපරිම දේවල් කරලා ඇති කියලා මට විශ්වාස කරනවා. ඒක නිසා ඔයාලට පොඩ්ඩක්වත් ඒ ගැන වොරි වෙන්න දෙයක් නැහැ. නමුත් ඕගොල්ලන්ට දැන් ඒ 4 දෙනාට දුන්න හොඳම දෑවැද්ද දෙන කතාව තමයි මම මේ කියන්නේ. අපි හිතමු ලොකු දුව ඉඳලා පොඩි දුව දක්වා සහ ඒගොල්ලන්ගේ ළමයි කීදෙනෙක් ඉන්නවද ඔක්කොම මොන පිළිගන්න? දෙන්න. කමන්නේ. අර 4 දෙනාට මෙන්සස් හැදිච්ච දවසක හරි උණ ගැස්ස එම්බිරිස්සා ඔලුව කැක්කුම හැදිච්ච වෙලාවට හරි කොහොමදත් අපේ ශරීරයේ පොඩි දුව තුන්වෙනි දුව කිව්වා මෙතන හතරවෙනි එක. මේගොල්ලන්ගේ කොහොමදත් ඒ වෙලාවේ ක්‍රියේටින් වැඩි. වෙස්ටර්න් මෙඩිසින් කරන ડોක්ටර් කෙනෙක් ගාවට ගියාම කියනවා අපේ තාත්තට තොග්ගඩුව අමාරුවක් තියෙනවා කියලා. ඒතකොට අරගොල්ලෝ කියනවා එහෙනම් කෝකටත් අපි ඔයාගේ ලේක චෙක් කරලා බලමු කියලා. අන්න ඒ වෙලාවේ අර තත්ත්වය මම කිව්ව උණ ගැස්ස එම්බිරිස්සාව හෝ මෙන්සස් හැදිච්ච දවසට ක්‍රියේටින් වැඩි වුණාට පස්සේ ක්‍රීඩින් චෙක් කළා බැරි නිසා කියනවා තාත්තගේ ජාන වලින් ඔයාටත් පොග්ගොඩ රෝගය එන කියලා අර ගොන්ඩත් අංගොඩු ගන්නවා. මේක වෙනවම තමයි. මේක හිට නෙවෙයි වෙන්නේ. අවුරුදු 50 60 පෙන්නට පස්සේ වැඩිමල් මෙක්කනට වයස කීයද? 37යි. ඒක තමයි. දැන් එයාත් වැඩි වයස යනවනේ. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ට මේ දැනුම අවබෝධය ලබා දීම තුලින් සහ ඕගොල්ලෝ මේ දැනුම ලබා ගැනීම තුලින් තමයි අර නිකන් ආගෙන ඉන්න කට්ටියක් අංගොඩු ගන්නගෙන නවත්ත ගන්න පුළුවන්. මේක විශේෂයෙන් බලපාලා තියෙන්නේ උතුරුමැද පළාතේ අනුරාධපුර පොළොන්නරුවේ තියෙනවනේ. ඒතර මොකද කරන්නේ? ආශ්‍රිතය ඔක්කොම මේ චෙක් කරනවා. ඉතින් අර අවස්ථාවල තියෙන අන්තිම මානසික සංකූලතාවය තදින්ම බලපානවා. මම කියවනේ මානසිකත්වයේ තුලින් තමයි මේක වෙන්නේ කියලා. ප්‍රශ්න විදියට මොනවද මිස්ටර් කමල් මයින් අහන්න තියෙන්නේ? නෑ ප්‍රශ්න කියලා මට මොකුත් ඕකත් නිකන් මේ ડોක්ටර් කෙනෙක් තේරෙම චෙක් කරන් දුන්නේ නැතම අහුවුනේ. ඒතෝ මට මොකුත් අසනීපයක් කියලා නෙමෙයි මේක. ඔයා හොඳට ඉන්නවා. ඔව් ඩ්‍රින්ක් එකක් එම දානවද? ඩ්‍රින්ක් කොහොමද දාන්නේ? දැන් දාන්නෙම නෑ. දාන. එල්ල කිරි.
ඉතින් මට කියලා කිසිම මේක කියලා ලෙඩක් මට ඇවිල්ලා නැහැ. එකම ටිකක් තියෙන අර පෙනේ එනවා සමහරවල්ලාට පොඩ්ඩක් දැන් එකත් එක අඩුයි. දවස් 3න් පුතා මම එක 150ක් නවත්තලා දෙන්නම්. 100ක් නෙමෙයි. හොඳේ 150. බොරු කියන්න බෑනේ. අර්ථව මොනවාද? එච්චර වෙලෙ මොකුත් මට එහෙම මේක කියලා නෑ මට සීනි තියෙනවා ඉතින්. සීනි ඉතින් එතකොට සුගර් විතරක් නෙවෙයි. දැන් මෙහෙම මුලින්ම සාමාන්‍යයෙන් ඔය සුගර් එන ප්‍රශ්නේ හේතුව වෙලා තියෙන්නේ ස්ට්‍රෙස් එක. සමහර විට පවුලේ ප්‍රශ්න. සමහරට ආර්ථික ප්‍රශ්න. අතර ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. එළින්ම මගේ ස්ට්‍රෙස් එක තමයි මේ සුගර්. අපේ පවුලේ කාටවත් සුගර් තිබුණේ නෑ. ඒක තමයි. මට විතරයි ආවේ හේතුව අපේ පවුලේ පිරිමි 5 දෙනෙක් ඉන්නේ. කාටවත් නෑ මට විතරයි ආවේ ඒක ස්ට්‍රෙස් එකට. ඒක මිශ්‍රකමල ස්ට්‍රෙස් එක නිසා සුගර් නෙමෙයි මුලින්ම එන්නේ. අර මතකද ඔයාලට සමහර වෙලාවට මට නම් ඒක වෙලා තියෙනවා. ඒක මම හේතුවක් කියන්නම්. කොරෝනා වලට කලින් මගේ තිබුණා ස්ටුඩියෝ ටයිප් ගෙවල් පහ. මගේ වයිෆ් ඉන්නේ ඒක බොරු කියන්නත් බෑනේ ආ ඉස්සරහ. හරිද? ලෝකෙම ලොස්ට් වෙනකොට මටත් ලොස්ට් වෙන්න සිද්ධ වුණා. යම් හේතු කාරණා නිසා. මේ පහම වික්කා. පහ අපේ කාමර පහ දිනුන අතර පහයි. ඔව්. ඒ වගේ දන්නව ඒ වගේක් විකුණාම මාර මම දන්නවා මිශ්‍රකමල් අර බඩපපුව දාලා යනවා කියන්නේ. ඕක මට වෙලා තියෙන ඔයිට එහා විදියට. මෙතනින් ඉඳලා මෙහිමපත් වෙලා මෙහෙම ඇවිල්ලා මේ මෙතනින් ගින්දර ගිහිල්ලා තියෙනවා මම. ඉතින් ඒක නිසා නිවිදයක් නැහැ. නිවිදයක් නැහැ. ඒතකොට මේ ප්‍රශ්නේ මම මටත් ඒ වගේ වෙලා ඒතකොට මේක වුණාම වෙන්නේ මොකක්ද දන්නවද? කන කෑම ටික ආහාර ජීර්ණ පද්ධතියෙන් හරියට ජීර්ණය වෙන්නේ නැහැ. ජීර්ණය නොවු තමයි මල පාවිතේ පිට වෙන්නේ. මේකෙදි බඩවැල් අතර යම් යම් ගැටු සාගතයන් ඇති වෙනවා. අපි ඒකට තමයි කියන්නේ අම්ල පිත්ත රෝගය එහෙම නැත්නම් ગેස්ට්‍රයිටිස් කියලා. මේ ગેස්ට්‍රයිටිස් එනවත් එක්කම පිටිපස්සෙන් එන තව රෝග තුනක් තියෙනවා. මේ ඔයා නොදැනුවොත් ඒක තමයි මුලින්ම ඔයාලට තිබිච්ච ප්‍රශ්නේ. sugar, pressure, cholesterol. ඒක නිසා අපේ ප්‍රතිකාර ක්‍රමයෙන් sugar, pressure, cholesterol, gastritis වල විතරක් නෙවෙයි. හිසේ සිට පාදාන්තය දක්වා සියලුම ප්‍රශ්න වලට සොලියුෂන් එකක් දෙනවා. හරිද? මේක මැජික් කියන්නේ ඔයගොල්ලෝ දන්න දෙයක් මම රිමයින්ඩ් කරන එක විතරයි කරන්නේ. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රශ්නේ මොකද වැදගත් දෙයක් නම් මම මේ කියන්න හදන එක. කිසිම වකුගඩු රෝගියෙක් මිශ්‍රකමල් වකුගඩු රෝගීන් මැරෙන්නේ නැහැ. වකුගඩු රෝගීන් විතරක් නෙවෙයි අපි හැමෝටම බලපාන ප්‍රධාන ජීවිත අවදානම් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි ලේවල ක්‍රියේටිනින් වැඩිවීම නිසා, ලේවල අපද්‍රව්‍ය වැඩිවීම නිසා, ලේවල ඝනත්වය වැඩිවීම නිසා අපේ හෘද වස්තුර සිද්ධ වෙනවා මේ ලේ ටික තල්ලු ගන්න වැඩි බලයක් යොදවන්න. මෙන්න මේකට තමයි ගමේ භාෂාවෙන් කියන්නේ මේ හොඳට හිටියා heart attack එකක් ඇවිල්ලා මැරුණා කියලා. අනිත් එක තමයි අපේ ලේ ගමන් කරන්නේ මෙහෙම පෑම් බට ස්පොන් බට වගේ ඍජුව නෙමේ අර සිංක් එකේ වේස්ට් රෝඩ් ලයින් එකේ එල්බෝ එක ගාව සෙවල වගේ රැඳෙන්නේ. මෙන්න මේ වගේ වංගුවක් වගේ තැනක අර ලේ ඝනකම් වැඩි වෙලා ලේ කැටිත්තක් බවට පත් වෙලා මෙතන වංගුවර ලේ කැටිත්තේ හිර වෙන පුපුරන්න පුළුවන් ආහාරයක්. මෙන්න මේකට තමයි ගමේ භාෂාවෙන් කියන්නේ මේ හොඳට හිටියා නාහරයක් පුපුරලා මැරුණා කියලා. මේකේ අවාසනාවන්ත තත්ත්වය ඕක නෙවෙයි. මේ නාහරය පිපිරීම නිසා පැරලයිස් වෙන්න පුළුවන්. අංශභාගී තත්ත්වයටපත් වෙන්න පුළුවන්. අන්න ඒක නිසා අවදානමට පෙර සූදානම කියලා නැත්නම් වේගයෙන් ප්‍රපාතන යන වාහනයක් අපිට මුලින්ම සිද්ධ වෙනවා බ්‍රේක් කරලා නවත්ත ගන්න. මොකද හේතුව මේක එන්න වැඩි වෙනවා. එතකොට මේක එන්න අඩු වෙනවා. ඔයා හොඳට මතක තියාගන්න මේක 16ට වඩා අඩු වුණොත් එහෙම ඔයාගෙන් අහා ඉන්නේ අනිවාර්යෙන් අත හදන්න කියලා බල කරනවාම තමයි. එහෙම නැත්තම් කන්න බැරුණොත් කතා කරන්න බැරුණොත් ඇඟපත බලන්න නැතුණු සී කල්පනා වුණොත් ඔයන් ආන්නේ මෙතනින් කැනොල්ලයක් හරි දාලා ඩයලිස් කරනවා. ඒතර අපි තුන් දෙනාගේ ටාගට් එක වෙන්න ඕනේ මෙන්න මේ අමානුෂීය යෝජනා වලින් මිදෙන කම. වයර් ගහගෙන මොකටද අනේ ජීවත් වෙලා. CAPD කරන්න ගියොත් ඒක ඊට වැඩි නඩුවක්. මේ වචන ඉස්සරහට වඩා හම්බ වෙයි ඔකෙන්ද. හරිද ඒක නිසා. ඔව් ඒක නිසා එතනට යන්න ඕනේ නැහැ. දැන් අපි කියනවා විකල්පයක් තියෙනවා කියලා. මොකද්ද විකල්පය? මේක තමයි මගෙන් අහගන්න තියෙන්නේ. ඊට කලින් ප්‍රශ්න මොකුත් අහන්න තියෙනවද? මම මෙතන ඉඳලා තමයි සෙෂන් එක කරන්නේ. මට ඒක පැය භාගයක් විනාඩි 20ක් වගේ යනවා මම හරියටම කියන්න. මොකද ප්‍රශ්න විදියට නැහැ. හැබැයි මොනවා හරි මම කියන දේ අපහැදිලි ගණන් තුනත් අනිවාර්යෙන් මාව ප්‍රශ්න කරන්න පුතා. මොකද නෑ මම කලිනුත් කිව්වා වෛද්‍යවරයා ප්‍රශ්න කරන්න රෝගියා ආයෙත් නැත්තම් එතනට යන්න එපා කියලා. ඔබතුමා දැන්ට කීයද නැගිටින්න උදේ? පහමාට නැගිටින්න. නියමයි. ඇයි ඒ වෙලාවට නැගිටින්නේ? මම උදේ පූජාවට යනවා. හැමදාම යනවා. ඒක හොඳ ප්‍රවණතාවයක්. නැගිටපුවාම මොකද කරන්නේ? මුත්‍රා කරන්න යනවද වතුර බොනවද? මෙන්න මේක හෙට උදේ ඉඳලා පොඩ්ඩක් වෙනස් කරන්න ඕන. පොත් තියනවද? පොතක් තියෙනවා. පුතා මේකෙන් පොතක් ගන්න කොහෙටලා. පොතක් නෑ. අනේ සෝරි. මම මේවා ලියනවා හැමදාම. ඒ නිසා ඔබතුමාම තමයි ලියාගන්නේ. එක ලියන්නකො. වතුර දුන්නේ. ඔව් වතුර බොන්න ඕන. මම ඒක පොඩ්ඩක් ලියන්න එපා.
අපි අර ගමේ භාෂාවෙන් කියන ඇල් වතුර වගේ කියලා වතුර බීමෙන් ලැබෙන ප්‍රතිඵලයක් නැහැ. අන්න ඒක නිසා අපි උණු වතුර බොන්න ඕනේ. සෙල්සියස් නියමයි. මේ බොන වතුරට වකුගඩු සුව වෙන්න උදව් කරන මුත්‍රාශය ෆන්ක්ෂන් එක වැඩි වෙන්න උදව් කරන වර්ගයක් දාලා තම්බලා බීලා තමයි මුත්‍රා කරන්න ඕනේ. ඒවත් බෙහෙත් විදිහට නෙමෙයි තේ එකක් බොනවා කියලා හිතාගෙන. හැබැයි සුද්ධගෙන ආපුතේ පිටිකිරි කෝපි බොන එක නවත්තන්න වෙනවා. හේතුව මම කියන්නම්. මම කොච්චර කිව්වත් දැන් ඔයාලට ටිකක් දැනගෙන නවත්තන්නේ නැහැ නේ. ඒ වගේ ඕව වෙනස් වෙන්න පුළුවන්. මගේ යුතුයකම තමයි මේවා කියලා දෙන එක. තේ වල නිකොටින්, කෝපි වල කැෆීන්, පිටිකිරි වල කල් තබා ගැනීමේ ද්‍රව්‍ය රසකාරක වර්ණකාරක. එල්ලකිරි බිව්වාම සෙම විශ්සනවා කියන්නේ තනිකර බොරු කතාවක්. දැන් මගේ තුන්වෙනි ස්ටෙප් එකේදී මම කියනවා කොහොමද සෙම නවත්තන්නේ කියලා. අඩු කරගන්න කීරි වල. මොකද අපි සිංහල වෙදකමේදී කියන්නේ වාපිත් සෙම තුන්දු සමනය කරනවා කියලානේ. ඒක මම ඔටෝමැටික් බැලන්ස් කරලා දෙනවා. මුත්‍රා කරන්න යන්න කලින් පොඩි ඉඟුරු කෑල්ලක් ගත්තා. දැම්ම වතුර අඬු කෝප් භාගයක් තැම්බුවා බිව්වා. කොත්තමල්ලි පොඩ්ඩක් ගත්තා. තැම්බුවා බිව්වා. සූදුරු පොඩ්ඩක් ගත්තා. තැම්බුවා. මොකද කුස්සියේ තියෙන දේවල් තමයි පාවිච්චි කරන්නේ. මේ වර්ග වලින් ඔබතුමාට වර්ග තුනක් තියෙනවා හොඳ මේවා. මේ ඔක්කොම ලියලා දෙනවා. print out එකක් ගන්න විතරයි තියෙන්නේ. සාරණ මුල් තමයි හොඳම වර්ගය. අපි සාරණ මුල් දන්නවනේ. පුනර්වා කියලා ඉන්දියාවේ මම කතාව බෝරින්ද? නෑ හරි. සාරණ මිටිය ගෙනල්ලා මුල් ටික කපලා වීසි ගන්නවා. සාරණ මුල් වලින් හදන පුනර්වා කියන කැප්සූල් එක තමයි ඉන්දියාවේ කලින් සාරණ මුල් ගන්න පුළුවන්. සාරණ මුල් පොඩ්ඩක් ගත්තා තැඹුවා බිව්වා. අනිත් එක තමයි බඩේ රිංගු
ෆෝන් එක විශේෂයෙන් ලංකාවේ කට්ටිය ෆෝන් එකෙන් කරන්නේ නැහැ. ඇහිල්ලා කරන්න කියලාම ඒක නිසා. එක්කෝ දැන් මම අර එකක රෝගියාගේ ආශ්‍රිතය කතාවක් අපි කොච්චර කිව්වත් අමාර කිව්ව ආගේ වයසෙම එක්කෙනෙක් ආවා ළමයිත් ඉන්නවා ඒගොල්ලෝ ග්‍රැජුවේට්ලා ඔක්කොම හොඳයි ඉගෙනගෙන ඔක්කොම තියෙනවා. නමුත් දෙමව්පියෝ තනි වෙලා. ඔයා යතින් හොඳයි ඔයාට හතර දෙනාම බලලා මට තේරෙනවනේ ඉතින් මේ නැත්නම් බෑන කෙනෙක් මෙහෙම උස්සගෙන එන්න ඕනේ නෑනේ ඔයාව. ඔයාට ඉතින් පුතා වගේ ඒක මරු. මේක හොඳයි. කමන්නේ. එතකොට මෙන්න මේ දුම් ඇල්ලීම හරහා අපි කරන්නේ වකුගඩුව, පෙනහැල්ල, හෘදේවස්සුව, ඇලදිව, පිත්තාශය මේ සියලුම අවයව වලට ඖෂධ එකතු කරන එක. එතකොට අර වර්ග වලට අමතරව අර ස්ටීම් පවුඩර් එකක් දෙනවා. අර මං කිව්වේ මිසයි කුචින් සබාස්නේක් ග්‍රාස් ටොන්කට් මේකේ තියෙන්නෙම ඉන්දුනීසියාව, මැලේසියාව, පාකිස්තානේ, චීනේ, ඉන්දියාව. මෙන්න මේ රටවල වකුගඩු සුව වෙන්න උදව් කරන වර්ග. ඔය වන් කිව් වර්ග ඉන්දුනීසියාව, ඉන්දියා මේ මැලේසියාව තියෙන වර්ග. ඒවෙන් හදන ස්ටීම් පවුඩර් එකකුත් මෙයා දෙනවා. ඒකිනුත් මේ සැන්දක් මේකට දාලා තමයි ස්ටීම් කරන්නේ. ඒක කොහොමද කරන්නේ කියලා මට වඩා හොඳට එයා ඒක එක්ස්ප්ලেইন කරයි. හරි. එතකොට උදේට දුම් අල්ලලා ඉවර වෙලා දුම් අල්ලන කලින් ඔබතුමාට ડોක්ටර් දීලා තියෙන බෙහෙත් ටික බොන වතුර වෙනුවට සහ මමත් දෙනවා කැප්සූල් එකකුයි ටැබ්ලට් එකකුයි. මේවත් 100% ඕගනික් කල් තබා ගැනීමේ ද්‍රව්‍ය රසකාරක වර්ණකාරක මොකුත් දාලා නැහැ. ඒක මාසෙකට ඇති වෙන තමයි අපි දෙන්නේ. මාසෙට කැප්සූල් දෙකක් දෙනවා උදේට එකයි වසරට එකයි. මේකයි ස්පිරිතාලේ බෙහෙතු එකට බිව්වට කමන්නේ. ඒකත් බොන්නත් අර වතුර පාවිච්චි කරන්න ඕනේ. හරි? ඒක ඔක්කොම අරයා එක්ස්ප්ලেইন කරයි. වතුර ටිකක් අයින් කරලා ඉවරලා. ඒ වගේම තමයි මේ බුරියට පල්ලා යටිබඩ කොටසයි පිටේ තට්ටන් දෙකකින් වකුගඩු තියෙන ප්‍රදේශයේ හෝමෝන් ප්‍රැක්ටිස් එකක් කරන්න තියෙන තුවායකින්. ඒකත් මට වඩා හොඳට එක්ස්ප්ලেইন කරලා කියලා දෙයි. හරි? හවසට දුම් අල්ලන තියෙනවා, හවසට තියෙනවා බෙල්ල වටේ වැඩ කරන්න. මම මේ ඉන වටේ වැඩේ ටෙක්නිකල් පාර්ට් එක විතරක් කියන්නම්. මේ තුවාය අර ඖෂධ ගුණයෙන් යුතු වතුරේ පොඟවල තමයි මේ ඉන වටේ ඔතන්නේ. අර ඖෂධ අපි ස්ටීම් කරන එකේම වතුරෙන් ඒ ඖෂධ ගුණය තුවායට ඇහිලා මේක ටච් වෙනකොට රෝම කූපාංශයෙන් මාංශ පේශාංශයෙන් අර වාෂ්ප වල අර ඖෂධීය ගුණය ගිහිල්ලා ඉවරලා වකුගඩුවේ මුත්‍රාශය ෆන්ක්ෂන් එක වැඩි වෙන්න ඒකත් යම් ආකාරයක දායකත්වයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ තුවාය වැඩේ කරන්න කලින් තෙල් ගාලා මසාජ් කරනවා. අපේ මේ හැමට යටින් තියෙන්නේ තෙල් ස්තරයක් මේද ස්තරයක්. අපි ගාන තෙල් හොඳ තෙල් නම් මේ තුවාය රසට ඇබ්සෝබ් වෙලා බෑඩ් කොලෙස්ටරෝල් තියෙනවා නම් ඒකත් කට් වෙලා යනවා. ඒ වගේම තමයි මේ තුවාය බඳිනකොට එකපාරට මේ හීට් එකක් වෙනවා. රස්නේ තමයි වෙන පිච්චෙන්නේ නැති ගන්න. අන්න ඒ වෙලාවටත් මොළයේ සහ වකුගඩුව අතර ප්‍රතිචාපයක් ඇති වෙලා හෝමෝන ක්‍රියාකාරීත්වය ඇක්ටිව් වෙන්නේ අම් ආකාරයක දායකත්වයක් හම්බ වෙනවා. ඒතර හවසට බෙල්ල වටේ ට්‍රීට්මන්ට් එකක් කරන්න දෙන තුවාය ඔතලා මේ විදිහටම බෙල්ල හරහා තමයි අපේ ගලනාලය යන්නේ. බෙල්ල හරහා තමයි ශ්වාසනාලය යන්නේ. බෙල්ල හරහා තමයි මොළයේ හෘදයාසු අතර ප්‍රධාන බලනාර්ධ කියන්නේ. බෙල්ල හරහා තමයි ස්නායු ගමන් කරන්නේ. බෙල්ල හරහා තමයි හෝමෝන ගමන් කරන්නේ. වඩා වැදගත්ම දේ අපේ ස්පයිරල් කෝඩ් එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතනට. මේ ඔක්කොම පද්ධති ටික රත් වෙනකොට මුළු ඇඟම එන්ජින් එකක් වගේ වැඩ ගන්න පටන් අරන් නැවතත් මොළයේ සහ වකුගඩුව අතර හෝමෝන ක්‍රියාකාරීත්වය සක්‍රිය වෙන්නේ අම් ආකාරයක දායකත්වයක් හම්බ වෙනවා. ආයෙ එන්නේ නැහැ කිව්වද? ඒතර උදේට දුම් ඇල්ලීම ලියන්න ඕනේ නැහැ. දැන් ඔබතුමාට මම මේ කිව්වා විතරයි. සරලව ගොත් මට වෙන්න ඕනේ දෛනික දිනචර්යාවේ ඔබතුමා කරන වැඩ ටික මේක ලියන්න. ඒතර පිටු 40ක් තියෙනවානේ. මම කියන්නේ මගෙන් බෙහෙත් ගන්න එන්න නෙමෙයි බෙහෙත් බොන එක නවත්තලා කොහොමද සාමාන්‍ය ජීවිතේට පත් කරන්න කියලා තමයි අපි ඉගෙන ගන්න දෙන්නේ පුතා. මොකද මමත් අර විදිහට බෙහෙත් විකුණගෙන හිටියොත් එම් ෆාමසි කාර්යයක් වෙනවා මමත්. මාස 3ක්වත් මගෙත් එක්ක සම්බන්ධතාවය තියාගත්තා නම් ඔයාට මේක අල්ල ගන්න පුළුවන්. මාස 3ක් කියන්නේ දවස් 90ක්. ඒක දවස් 90කුත් කළා මේක සාර්ථක වෙන්නේ නැත්නම් මේක අල්ල ගන්න බෑ. එතනින් යාට. දැන් අපි හැමෝම ලෙඩ්ඩු. මම මේගොල්ලන්ට සෙකන්ඩ් වෙන්න බැරි නිසා තමයි මම දුම් ටිකක් හැමදාම අල්ලන්නේ. මේක මිස්ටර් කමල් ඔයා කරත් මෙයා කරත් කාට කරත් හානියක් නැහැ. හරි. ඔයා මුලින්ම සනීප වෙන්න ඊට පස්සේ පල්ලියේ ෆාදර්ට කතා කරලා අපි ගිහිල්ලා ඒ කට්ටියට එකපාර කරමු. කී දෙනෙක් එනවද කට්ටිය? සෙනග. ඔව්. ලීඩරින් 50කට එනවා උදේට. සාමාන්‍යයෙන්. පොඩි ගන්නේ. පල්ලි ලොකුණානේ. එච්චර වෙන්නේ නැහැ. හැමදාම පල්ලි නෑ මම නිකන් ඒක. ඉරිදා තමයි. ඉරිදා කීයක් විතරද? ඉරිදා නම් 1000ක් විතර. එතකොට අපි මැලේසියාවේ ඉන්නකොට පල්ලියක තුන් පාරකට ඒගොල්ලෝ එහෙ තියෙනවා. උදේ පූජාව තියෙන්නේ මට මතක විදියට ඉරිදාට තමයි තුනක් තියෙනවා. අපේ තුනක් තියෙනවා. රයිට් තුනක් තියෙනවා. මම තුනටම මම ක්වෙස්චන් කරලා තියෙනවා ඒ කට්ටියට. චයිනීස් අය තමයි වැඩිම ඉන්නේ. ඒක එනවා 4000ක් 5000ක් විතර ඒ පල්ලිය ලොකු ප්‍රමාණයක් එනවා. තුනකට ඇවිල්ලත් එනවා. ඒක අඩුම එකේ තිබුණේ 1500ක් වගේ. හරි. ඒතර හවසට දුම් අල්ලලා හවස මේ බෙල්ල වැටේ වැඩේත් කරන්න ඕනේ. ඒ වගේම තමයි රැයට නිදා ගන්න කලිනුත්
මුළු ඇඟම මේ ఔෂධ වතුරින් සෝදලා නිදා ගන්න. මම මේ හදන්නේ ස්කින් එක අරත් ඕගනික් මෙඩිසින් ඇප්ලයි කරන්න. ඒ වගේම තමයි රැට නිදා ගන්න කලින් ඔබතුමා මරියතුමියට කියලා නිදා ගන්න මගේ වක්කඩු වැඩ කරනවද කියලා මම්ම චෙක් කරලා බලනවා. කොහොමද චෙක් කරලා බලන්නේ? උදේ පාන්දර නැගිටපුවම වකුගඩු සුව වෙන. මුත්‍රාශය ෆන්ක්ෂන් එක වැඩි වෙන වර්ගයක් තේ එකක් විදිහට තම්බලා හදලා බීලා තමයි මුත්‍රා කරන්න යන්නේ. ඇයි මම මේ මුත්‍රා ගැනම කතා කරන්නේ? මුත්‍රාශයයි වකුගඩුවේ අතර තියෙන අන්‍යෝන්‍ය සම්බන්ධයක්, රිලේෂන්ෂිප් එකක්. ස්පීඩ් යනවා නම්, පෙන පිට වෙන්නේ නැත්තම්, දැවිල්ලක් නැත්තම්, ගඳක් සුවඳක් නැත්තම් අන්න අපිට නිගමනය කරන්න පුළුවන් වකුගඩුවේ ක්‍රියාකාරීත්වය සක්‍රිය වෙන්න යම් ආකාරයක දායකත්වයක් ලැබිලා තියෙනවා කියලා. ඉතින් සසත අභ්‍යාසය ප්‍රැක්ටිස් කරන එක තමයි වැදගත් වෙන්නේ. මේ ටික දිගටම කරගෙන යන්න ඕනේ. ඊට අමතරව මම වකුගඩු ප්‍රශ්නයක් තියෙනවා මම කොච්චර කල් කරන්නේ? මම ඒකට හොඳ උත්තරයක් දෙන්නේ නැහැ. මම හිතා ඒක අපි හොඳයි. ඩයලිසිස් කරන්න පටන් ගත්තොත් ඔබතුමාගේ ජීවිතයේ මරණය දක්වාම ඩයලිසිස් කරන්න වෙනවා. මම මේ හදන්නේ ඩයලිසිස් කරනවා කියන්නේ ලේ ටික එළියට අරන් පිරිසුදු කරලා නැවත ශරීර අභ්‍යන්තර අතුරු ගන්න. මේ වැඩේම තමයි බොඩි එකේ මෙකැනිසම් එකයි. ඇස්මස්පී එකයි බාහිර පරිසරය සම්බන්ධ කරන ශ්වසන පද්ධතිය හරහා මේ කරන්නේ. ලේ පිරිසුදු වීම ක්‍රමාවලියම තමයි. ප්‍රශ්නේ තියෙන්නේ අරක යාන්ත්‍රිකයි මේක ස්වභාවිකයි. ඉතින් ඒක නිසා අඩුම තරමේ උදේට අවසරයි දුම් පොඩ්ඩක් නම් අල්ලන්නම වෙනවා. මොකද දන්නවද නැත්තම් අපිට නුදුරේදී කරන යෝජනා අමානුෂීයයි. විතරක් නෙමෙයි. ඔබතුමාගේ sugar, pressure, cholesterol අනිවාර්යෙන් reference වලට එනවාම තමයි. එතකොට ඒවට ගන්න ඉන්සියුලින් එකද ඇටෝවා එකද මේ හැම දෙයක්ම අඩු කරගන්න වෙනවා ඩෝසේජ් එක. ඒක අපිට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ බටහිර වෛද්‍යවරයා. ඒක නිසා බටහිර වෛද්‍යවරයා එක්ක තියෙන රිලේෂන්ෂිප් එක ඒ විදිහටම තියාගෙන යන්න. ඒක නවත්තන්න බෑ. ඒක නිසා අපි කොයි වෙලාවකවත් බටහිර වෛද්‍ය ප්‍රතිකාර බැහැර කරන්නේ නැහැ. ඒ ටික කරගෙන යන අතරතුර තමයි මේක කරගෙන යන්න වෙන්නේ. අපි මුලින්ම මාස් 3 කරලා එමුකෝ. ඒතර ඕගලන්ට මම ඇත්තටම ඔයා වකුගඩු රෝගියෙක් නෙමෙයි මිස්ටර් කමල්. ඔයා වකුගඩු රෝගියෙක් කිව්වොත් එහෙම වකුගඩු රෝගීන්ට කරන අපහාසයක්. හරිද? සීරියස් මං කියන්නේ. ප්‍රායෝගික වෙන්න බෑ අපි පුතා. හරිද? ඒක නිසා දිගටම බෙහෙත් බොන්න එන්න ඕනේ නැහැ මගේ ළඟට. හරි? එතකොට කෑම ලිස්ට් එකක් මම දෙනවා. මම දෙන්නේ වකුගඩු සනීප වෙන කෑම ලිස්ට් එකක්. ඔයා හොඳට කන බොන පොරක් කියලා මට තේරෙනවනේ. ඉතින් ඒක නිසා සුපශාස්ත්‍රය කියන්නේ වෙනම විෂයක්. මේ ටික කොහොමද විවිධාකාරයකට සකස් කරගන්නේ කියලා දුවට මට කෝල් එකක් කරන් දුන්නත් කලින් මේක ඇහෙන්නේ නැත්නම් නෑ මම මේ කල්පනා කරන්නේ ඒකයි. බෑ බලමු මේක ඔෆ් කට් කරලා. වැදරින්නේ කියලා නෙමෙයි. නෑ ඒගොල්ලෝ ෂෙයා කරගන්නීනේ. ඒගොල්ලෝ ෂෙයා කරගන්නේ යාදී අක්කලා නම් ගිරන්නේ. අනිත් එක තමයි වතුර වෙනුවට අපි හිටින. ඔයා වතුර කොච්චරද දවසට බොනවා? ඇහෙනව නේද? කැතනම් වෙනස් කරන්න බෑ. ඉතින් මගේ කැත මේ වතුර මෙහෙමයි මම සාමාන්‍යයෙන් නිකන් වෙලාවට වතුර බොන්නේ නැහැ. කාපුවම බොනවා. ඉත පිරෙන්න ඕන. හරි මෙහෙම කරමු. හොඳ නැහැ කියලා කියනවා උතේ මම බොන්නේ මට පුළුවන්. නෑ. සමහර පුරුදු නවත්තන්නත් බෑනේ. මම ඔයාට යෝජනා කරන්න වෙන කතාවක්. බොන්නේ තුන වතුරේ. නියමයි. ඒ බොන උණු වතුර ටැප් වතුරනත් කමන්නේ නැහැ, මොන වතුරනත් කමන්නේ නැහැ, ලිඳි වතුරනත් කමන්නේ නැහැ. නටවන්න අර මම කියන જાතියක් මොනවාරි දාලා. සාරණ මුල් හරි, බඩේරි රැවුල් හරි, රාබු වල හරි මොනවාරි ඒවර. ඉපීරිය කරන්නේ නැහැ. හීටර් එක ෆිල්ටර්. ඒ වතුර ටික ගත්තා, ලිපෝඩ තිබ්බා. මොනවාරි පොඩ්ඩක් අර අපි කියන වර්ග දැන් ගොඩක් දෙනවා මම 10ක් 15. ඒ මොනවාරි දාලා තම්බල තමයි බොන්න ඕනේ. දුවට මට කතා කරන්න කියන්නේ මම ඒක යාර එක්ස්ප්ලেইন කරන්න. එයා දවර උදව් කරන්න වැඩිපුරම. එයාත් එක්ක පොඩ්ඩක් කතා කරමු පුතා. මම කතා කරලා කියන්නම් එයාට. හරි? එයා තරුණෙක් කියන්නේ ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ. පුළුවන් නේ මට කතා කරන්න. ගැටලුවක් නැහැ. මූලික වශයෙන් මට මේ ටික තමයි කියන්න තියෙන්නේ. මොනවද ප්‍රශ්න විදිහට අහන්න තියෙන්නේ? මම ආයෙසරයක් කියන්නම් මට අවශ්‍ය වෙන ටික. උදේ පාන්දර නැගිටපුවම වක්වඩු සුව වෙන මුත්‍රාශය ෆන්ක්ෂන් එක වැඩි වෙන වර්ගයක් තේ එකක් විදිහට තම්බලා හදලා බීලා මුත්‍රා කරන්න ගිහලා ස්පීඩ් යනවද පෙන පිට වෙනවද දැවිල්ලක් තියෙනවද ගඳක් සුවඳක් තියෙනවද කියලා මනසෙන් සොයන් අද්දින එක දෙන එක අංක 1. උදේට අවුවට ගිහිල්ලා විටමින් D ගන්න ගමන් සැහැල්ලු ව්‍යායාම ටිකක් කරන එක අංක 2. උදේට ස්ටීම් කරන එක අංක 3. ඒ වතුරෙන්ම වතුර ටිකක් බෙහෙත් බොන්න අයින් කරගන්න එක අංක 4. ඒ වතුරෙන්ම ඉනවටේ තෙල් ගාලා මසාජ් කරලා තුවාය උතල ඉවරලා ගැලෙව්වට පස්සේ බලෙන් ගිහිල්ලා මුත්‍රා කරන්න. මට කියන්න බැරි කියයි අංක 5. හවසට දුම් අල්ලන එක අංක 6. හවසට බෙල්ල වටේ වැඩේ කරන එක අංක 7. රැට නිදා ගන්න කලින් මෙඩිටේෂන් එකක් කරලා වෙන එක අංක 8. ඕක තමයි සර්කල් එකක් විදිහට යන්න තියෙන්නේ. හරිද? ඒ අතරතුර කෑම ලිස්ට් එක, බීම ලිස්ට් එක මම ඔක්කොම දෙනවා, දුම් අල්ලන ලිස්ට් එක දෙනවා. දෛනික දිනචර්යාවේ ක්‍රියාපටිපාටි A to Z දෙනවා. ඒක පුතා ෆෝන් එකෙන් බලන්න කරන්න බෑ. අනිවාර්යෙන් print out එකක් අරගෙන ඉවරලා අරගොනටත් දාන්න. දැන් අපි තුන් රටේ ඉන්න කට්ටිය කියලා ඕගොල්ලන්ගේ ඒගොල්ලන්ට තුනක සෙම්බිරිසාව හැදෙනවානේ බය නැතුව මේ වැඩේ කරන්න කියන්නේ. සරලව කිව්වොත් මම නැවතත් කියන්නේ දුම් මැල්ලීම විතරක් කරලා නම් හරියන්නේ නැහැ. සමස්ත ක්‍රියාවලියම එකවර කරොත් තමයි මේක සාර්ථක වෙන්නේ.
මොනවද ගැටලු තියෙන්නේ අහන්න දෙන්නේ ඕන දෙයක් අහන්න මට ඩොක්ටර් තිබුණා දැන් මේ අනිත් ඩොක්ටර් බෙහෙත් දෙනවානේ. ඔව් එතකොට දැන් ඒ බෙහෙත් ක්‍රෑෂ් වෙනවද කියලා ක්‍රෑෂ් වෙනවටත් වැඩිය දැන් ඕක වැඩ කරයිද කියලා හිතා ගන්න අමාරුයි. නෑ මම කියන්නම් පුතා. ඒක නම් මම හොඳට කියන්නම්. මම කිව්වා මේ බෙහෙත් ඔක්කොම හදලා තියෙන්නේ කෘත්‍රිමව සින්තටික් වගේ ප්ලාස්ටික් වගේ. ඉඟුරු සුදුලුණු ගම්බිරිස් කොත්තමල්ලි සූදුරු කහ කුරුඳු මේ වර්ග දාලා හදන කෑම කාලා තමයි තාත්තා මේ බෙහෙත් බොන්නේ. හරිද? එතකොට මෙන්න මේ විදිහෙම ලෝකයේ කොහේ රටක කන කෑමක් බීමක් තමයි මම ඖෂධාගාරය ඒකත් ඖෂධ දෙකයි අපි දෙන්නේ. එකක් උදේට බොන කැප්සූල් එකක් ටැබ්ලට් එකක් හවසට එකයි දෙකයි දෙන්නේ. ඊට අමතරව ස්ටීම් පවුඩර් එක දෙනවා අනිත් ටික ඔයිල් ටික දෙන්නේ. අපි බෙහෙත් දෙන්නේ නැහැ ඇත්තටම. අපි දෙන්නේ ෆුඩ් සප්ලිමන්ට් එකක් කියන්නකො. ෆුඩ් සප්ලිමන්ට් එකක් දෙන්නේ. ඉතින් ඒක ලෝකේ රටවල් තමයි වෙනස් වෙලා තියෙන්නේ දැන්. වා හිතනවාද අපි මැලේසියාවේ ඉන්න ලෙට්ටුන්ට කවදාවත් සාරණ මුල් වලින් හදන සාරණ මුල් තම්බලා බොන්නේද කියලා. මේ වස දෙන මරන්න හදනවා කියලා කියයි. ඒගොල්ලන්ට අපි දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට අපි දෙන්නේ සාරණ මුල් වලින් හදන පුනර්වාගින කැප්සූල් එක. ඕගොල්ලන්ට අපි සාරණ මුල් වලින් හදන එක දෙන්න ඕනේ නැහැ. අපි සාරණ මුල් දන්නවා. අපි කරන්නේ සාරණ මුල් ටිකක් තම්බලා ඒ බෙනිෆිට් ටික ගන්නවා. ඒක ක්‍රෑෂ් වෙන්නේ නැහැ පුතා. ක්‍රෑෂ් වෙන්න තැනක් නැහැ. හැබැයි මේකෙන් අඩු වෙනකොට අර බෙහෙත් නවත්ත ගන්න පුළුවන් අපිට. මොකද අපි රසායනික බෙහෙත් බොන්න නෙවෙයි ඉපදෙලා තියෙන්නේ. රසායනික බෙහෙත් නවත්ත ගන්න කොහොමද තමයි මම ඉගෙන ගන්න තියෙන්නේ. කරන එකේ මේ රිසල්ට් එක ඇවිල්ලා බෙහෙත් නවත්තන එකනේ හැමදාම. හරියටම හරි. හරි. ඒක තමයි වෙන්න ඕනේ. නැත්තම් ඔය කරන යෝජනාව මටත් කරනවා. ඔයාටත් කරනවා. ඒක වෙනසක් නැහැ. අපේ සාක්කුවත් එක තමයි හැමදේම වෙන්නේ. ඉතින් ඒක නිසා කරගෙන යමු. මොනවද අහන්න තියෙන්නේ මිස්ටර් කමල්? මම කිව්වේ දැන් අපි තුන් දැන් ඔය කරගෙන යද්දි මේක බේත් අඩු යනවනේ. අපි පිටින් එහෙම නියම ගන්නට වෙනවා. ඒ වුණා කියලා මේක නවත්තන්නේ නැහැ දිගටම යන්න ඕනේ නේ. කරගෙන යමු අපි. කරගෙන යනවා. ඉතින් මේගොල්ලෝ තියෙන සම්බන්ධතාවය ඒ විදිහටම තියාගෙන යන්න. මොකද දන්නවද? මම නම් කියන්නේ මෙතනට වඩා පොඩ්ඩක් තව චුට්ටක් තැනකට කියන්න පුළුවන් නම් මේකම පැත්තේ නැද්ද වෙන තැන්? හොඳ කෙනෙක් කියලා උතන්ට ආවා. එකක් දුන්නේ යාළුවෙක් කියලා. එනේ දෙවෙනි පොත පොඩ්ඩක් ගන්න. ඔව් ගන්න පොත් බලන්න ඕවා. ඔව් ගන්න බලන්න මම කියලා තියෙනවා. ඔව් කියෝ. හරිද?